මෙන්න මගේ රතු ගෝවාට පිටිමකුණෙක් ඇවිල්ලා. බලන්න පිටිමකුණෙක් ඇවිල්ලා. මම කොළ ටික ට්‍රිම් කරා. දැන් මොකක් හරි ස්ප්‍රේ එකක් ගහන්න ඕනේ. නෑ කෙමිකල් නෙමෙයි. ඉතින් අපි මේවට කෙමිකල් දාන්නේ නෑනේ. අදාට අම්මා මේ කොළ ගෝවාට ෂොට් එක දෙනවා. මේ බලන්න ෆ්‍රෙෂ් ගෝ වස විස නැති ගෝ අඩුම ගානේ රසායන පොහොරක් දාන්නේ. මොකද මේ පොඩ්ඩක් තිත්තයි. මේවට නයිට්‍රජන් දෙන්න මාළු පෙට්ටි. ඕගොල්ලෝ දැකලා තියෙනවලු මහා පරිමාණයක ඇක්වාපොනික්. ඊයට කොයි කාප්ලා හරි ගෝල්ඩ් ෆිෂ්ලා හරි රංචු ගණන් ඉන්නවා. උන්ගේ අපද්‍රව්‍ය වලින් තමයි ගස් ටික හැදෙන්නේ. වස විස නැති හෙල්දි කෑම. මාමා පොඩියට හරි ඒ වගේ දේවල් කරන් තමයි ආස. ඕගොල්ලන්ටත් ගෙදර පොඩි ටැංකියක් තියෙනවා. ඒ වගේ මෙතන try කරන්න ඕන. බලන්න මේ ගස් මේ බෝල් එකේ හැඩයටම නැවිලා ගිහලා තියෙනවා. මේ මූල පද්ධතියෙන් හින්දා මේ මාළුන්ට වෙනම environment එකක් හැදිලා තියෙනවා. ස්ට්‍රෙස් වෙන්නේ නැහැ. natural environment එක අපි හදලා තියෙනවා. මගේ ශාක දාපු එක එක ටැංක් setup තියෙනවා. රාම්පේ කරපිංචේ එහෙමත් තියෙනවා. මමත් ඒකිනු රාම්පේ කොලේම කඩන් යනවා. ඒකේ වීඩියෝ කොන්න කමෙන්ට් එකක් දාන්න.